Hi guys, welcome to my YouTube channel. ඔයාලට ගොඩ දවසකින් මට වීඩියෝ එකකුත් ගේන්න බැරි වුණ නිසා අයියත් ඇවිල්ලා ඉන්න වෙලාවේ අද දවසේ අපි දෙන්න මොකද කරන්න කියලා චූටි හරි වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම මේක ප්ලෑන් කරලා කරන වීඩියෝ එකක් නන් නෙමෙයි. මට එකපාරට හිතුණා අද දවසේ අපි දෙන්න මොකද කරන්න කියලා ඔයාලට පුංචි හරි වීඩියෝ එකකින් ගේන්න. ගොඩාක් ලොකු දුරකට නෙමෙයි ගියේ, ළඟපාතක තියෙන ලස්සන තැනකට තමා ගියේ. මම නම් කලින් ගිහින් දෙනවා, අයියා නම් ගිහිල්ලා නැහැ. එතන හරිම ලස්සනයි. මම ගිය දවසේ නම් සෙනග හිටියේ නෑ. ඒ වුණාට අද ගොඩාක් සෙනග හිටියා. ඔතෙන්ට එලා චූටි ළමයි මාළුවන්ට කැම දාන දිහත් බලන් ඉඳලා ඊට පස්සේ අපි දෙන්නත් එක්කම ඇතුළට ගියා. අපි දෙන්න යද්දිත් ටිකක් හවස් වෙලා තිබ්බේ. මං හිතන්නේ 4ට විතර ලඟ වෙන්නේ නැති. නිමවුරු දවසක් නිසා ටිකක් ඇහැරෙන්නත් පරක් වුණා. ඊට පස්සේ තමයි යනවද නැද්ද කියලා කල්පනා කර කර ඉඳලා හෙට යන නිසා අයියා අද යමු කියලා ඊට පස්සේ දෙන්නත් එක්කම ආවේ. ඊට පස්සේ ඉඳගෙන ඉඳලා ටිකක් කතා කර කර ඉඳලා ওই තැන් වල ලස්සනත් බලලා ඊට පස්සේ මට චූටි වතුර තිබහක් ඇදුනා. ඊට පස්සේ වතුර එකකුත් අරගෙන ඒකත් පීලා තව ටිකක් ඉතින් ඉස්සරහට ඇවිදගෙන ගියා. මම ආපහු යන් කිව්වත් අයියා කිව්වා නෑ මේ පැත්තට ගිහින් බලමු කියලා. මං ගිය පාර ආවත් මේ පැත්තට ගියේ නැහැ. හැබැයි ඒ ටිකේ පුදුම තරම් ලස්සන තැනක් හම්බුණා. මේ බලන්නකො මාරම ලස්සනයි එතන. හරිම ලස්සනයි ඇත්තට. මම ඉතින් ඔයාලටත් පෙන්නන්න ඕන නිසා චූටි වීඩියෝ එකකුත් ගත්තා. ඊට පස්සේ අපි දෙන්නත් ලස්සන ෆොටෝස් වීඩියෝ ටිකකුත් ගත්තා. ඊට පස්සේ ඉතින් ඔහේ අපි දෙන්න ඉතින් මේ වගේ නිදහස් තැනක අපි දෙන්නට එකට ඉන්න වෙන්නෙත් ගොඩ කාලෙකට පස්සේනේ. ඒ කියන්නේ අයියා එන්නෙත් මාස දෙකකට විතර සැරයකට පස්සේ. ස්කූල් වැඩයි ඒ හැමදේමත් එක්ක අපි දෙන්නත් ගොඩාක් බිසි නිසා මේ වගේ තැනක නිදහසේ ඉන්න හම්බෙන්නේ අහම්බෙන්. ඒ නිසා ඉතින් අපි දෙන්න ඒ ලැබෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන අරන් ඒ වෙලාවට නිදහසේ ඉන්නවා. මේ ටිකත් මාරම ලස්සනයි තැනට යන පාර. එතනින් ඇවිල්ලා අපි දෙන්න ඊට පස්සේ ආවේ ඇඳුම් කඩේකට ශිමපුරා කියලා. ඒකට ඇවිල්ලා අයියට ඇඳුම් වගේක් ගන්න ඕන නිසා තමයි ඒකට ගියේ. මට ගන්න ඕනි වුණත් මං එදා ගත්තේ නැහැ. අයියා ඉන්නේ කලාතුරකින් නිසා දෙන්නත් එක්කම ගිහිල්ලා එයාට ගැලපෙන ඇඳුමක් තෝරලා ගන්න ඉතින් හම්බෙන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් අපි දෙන්නත් එක්කම මේකට ගියා. ඔන්න ඉතින් එයා ඇඳුමක් ඇඳලා එන සැරයක් ගානේ මම වීඩියෝ ගත්තා. එයා නම් කැමති නැහැ මේ වැඩේට. ඒ වුණාට ඉතින් මගේ බලකිරීමට ඉතින් මගේ කැමැත්තට ඉතින් මම වීඩියෝස් ගත්තා. ඊට පස්සේ ඉතින් ඔය ඇඳපු ඇඳුම් දෙක තුනකින්ම එයාට සෙට් වෙන එකක් අරගෙන අපි දෙන්න ආවා. ඇවිල්ලා ඉතින් එයාට ඕනි කිව්වා. එයා එන්නත් කලින් ඉඳන් ප්ලෑන් කරලා තිබ්බේ රයිස් එකක් හදමු කියලා. ඊට පස්සේ දෙන්නත් එක්කම එකතු වෙලා ඔන්න රයිස් හදන්න හාල් ලිපේ තිබ්බා. ලිපේ තියලා දෙන්නත් එක්කම එකම කෝප් එකට තේ ටිකක් හදාගෙන දෙන්නත් එක්කම තියෙන ඔය දෙයක් කාලා hina වෙවි එකේව කතා කර කර හිටියා. ඊට පස්සේ මම ගත්ත රයිස් එකට ඕනි කරන එලෝල් ටික කපන්න. මුලින්ම ඉතින් කැරට් එක කපලා
ඊට පස්සේ මට අමාරුයි ලීක්ස් කපන්න. ඒ නිසා මේ අයියා කපලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඔන්න ඉතින් එයා කපලා දුන්නා. ඊට පස්සේ පත් එකත් හරි ගිහින් තිබ්බා. ඒ ටික ඔක්කොම කවලම් කරලා ඒකත් හදලා කෑවා. කන වීඩියෝස් ටික නම් ගන්න ඕනේ නැහැ. කෑම කාලේ හැම ඉතින් අපි දෙන්නත් එක ටිකක් කතා කර කර ඉදී අයියත් හෙට යන නිසා ඔහොම තමයි ඉතින් අපි දෙන්නගේ දවස් ඉවරුනේ. ඔයාලට ඉතින් අපි දෙන්නගේ වීඩියෝ එක බලලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්නකෝ. වැරදි අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න. මගේ පළවෙනි වොයිස් කරන වීඩියෝ එක මේ. ඊට පස්සේ ඊළඟ දවසේ අයියව ගෙනෙත් දාන්න මම ස්ටේෂන් එකට ගියා. අයියටත් දුකයි මටත් දුකයි යන්න. ඒත් කරන්න දෙයක් නැහැ. ඉතින් ආයි දවසක වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.